මේක වීඩියෝ ගේම් ඉතිහාසයේ ලියවුණ පිස්සුම නඩුවක් කිව්වොත් හරියටම හරි. PUBG එක හදපු ක්‍රැෆ්ටන් සමාගම ෆ්‍රී ෆයර් එක හදපු ගැරීනා සමාගමට විරුද්ධව දාපු මේ නඩුව ඇතුලේ තියෙන දේවල් ඇහුවොත් ඔයාට පුදුම හිතෙයි. එහෙනම් කතාව පටන් ගමු. මේ කතාව තේරුම් ගන්න නම් අපි පොඩ්ඩක් අතීතයට යන්න ඕන. 2017 අවුරුද්ද තමයි PUBG ගේම් එක ලෝකෙට එන්නේ. බැටල් රොයල් කියන ගේම් ජාතිය. ඒ කියන්නේ සෙට් එකක් බිමට පැනලා අන්තිමට ඉතුරු වෙන කෙනා දිනන කොන්සෙප්ට් එක ලෝකෙට පුරුදු කරේ PUBG එකෙන්. PUBG එක මුලින්ම ආවේ PC වලට. ඒක ප්ලේ කරන්න ලොකු RAM එකක් හොඳ ග්‍රැෆික් කාඩ් එකක් ඕන වුණා. ඒ වෙද්දි ෆෝන් වලට ප්ලේ කරන්න පුළුවන් හොඳම බැටල් රොයල් ගේම් එකක් තිබ්බේ නැහැ. අන්න ඒ හිඩස තමයි ගැරීනා සමාගමෙන් පාවිච්චි කරේ. එයාලා 2017 අන්තිම වෙද්දි ෆ්‍රී ෆයර් ගේම් එකක් එළියට දැම්මා. ෆ්‍රී ෆයර් එකේ තිබ්බ ලොකුම වාසිය තමයි ඒක ඕනම ෆෝන් එකක. ඒ කියන්නේ 1GB 2GB RAM තියෙන low end device එකක වුණත් කිසිම lag එකක් නැතුව වැඩ කරපු එක. මේක නිසා PUBG PC එක ප්ලේ කරගන්න විදිහක් නැතිව දුකින් හිටපු කොල්ලෝ කෙල්ලෝ ලක්ෂ ගණන් ෆ්‍රී ෆයර් එකට ඇබ්බැහි වුණා. ගේම් එක මාරම විදියට හිට් වුණා. මේක දැකලා 2018 දී PUBG හදපු ක්‍රැෆ්ටන් සමාගම කලබල වෙලා PUBG මොබයිල් ගේම් එක එළියට දැම්මා. හැබැයි ඒ වෙද්දි වෙන්න ඕන දේවල් ඔක්කොම වෙලා ඉවරයි. ෆ්‍රී ෆයර් එක ලෝකේ වටේම විශේෂයෙන් ඉන්දියාවේ, ලංකාවේ, බ්‍රසීලයේ වගේ රටවල් වල අංක 1 මොබයිල් ගේම් එක වෙලා ඉවරයි. ගැරිනා සමාගම බිලියන ගණන් සල්ලි හෙව්වා. ඔන්න ඔතනින් තමයි ක්‍රැෆ්ටන් සමාගමට, ඒ කියන්නේ PUBG එකේ අයිතිකාරයන්ට තරහ යන්න පටන් ගත්තේ. කොහොම අවුරුදු ගාණක් යද්දී 2022 ජනවාරි මාසේ ක්‍රැෆ්ටන් සමාගම ඇමරිකාවේ කැලිෆෝනියා ෆෙඩරල් උසාවියේ ලොකු නඩුවක් ගොනු කරනවා. ඉතින් ඒ කාට විරුද්ධවද? වෙන කවුරුත් නෙමෙයි, ගරීනා එකේ ෆ්‍රී ෆයර් සහ ෆ්‍රී ෆයර් මැක්ස් කියන ගේම් දෙකට විරුද්ධව. මේ නඩුවේ චෝදනාව තමයි ෆ්‍රී ෆයර් කියන්නේ 100%ක්ම PUBG එකේ කොපියක් කියන එක. හැබැයි මේ නඩුවේ, ඒ කියන්නේ ක්‍රැෆ්ටන් එකෙන් උසාවියට දීපු පිටු 100කට වඩා වැඩි රිපෝට් එකේ තියෙන සාක්ෂි දැක්කහම තමයි මිනිස්සුන්ට හුඟක්ම hina ගියේ. මොකද එයාලා කොපි කරා කියලා උසාවියට පෙන්නපු දේවල් හරිම අමුතුයි. මම එකෙන් ප්‍රධාන දේවල් තුනක් කියන්නම්. අංක 1 පෑන් එක. ඔයාලා දන්නවා PUBG එකේ කෙනෙක්ට ගහන්න පෑන් එකක් තියෙනවා කියලා. ඉතින් ඒ වගේම මේ පෑන් එකෙන් වෙඩි උණ්ඩ නවත්තන්නත් පුළුවන්. ක්‍රැෆ්ටන් එකෙන් කියනවා වීඩියෝ ගේම් එකක් ඇතුලේ ආයුධයක් විදියට පෑන් එකක් පාවිච්චි කරන එක එයාලගේ අයිඩියා එකක් කියලා. ෆ්‍රී ෆයර් එකේ ඒ විදියටම පෑන් එකක් තියෙන එකෙන් එයාලගේ අයිතිය උල්ලංඝනය වෙනවා කියලා උසාවියට කිව්වා. අංක 2 එයා ඩ්‍රොප් එක. ගේම් එකක් ඇතුලේ අහසින් පෙට්ටියක් කරන එක. ක්‍රැෆ්ටන් එකෙන් ෆොටෝ දාලා පෙන්නවා PUBG එකෙන් වැටෙන එයා ඩ්‍රොප් එක සහ ෆ්‍රී ෆයර් එකෙන් වැටෙන එයා ඩ්‍රොප් එක. ඒ දෙකේම පාට, ඒ දෙකේම උඩින් යන දුම, මේ හැම දෙයක්ම සම්පූර්ණයෙන්ම එයාලගෙන් කොපි කරපු එකක් කියලා ක්‍රැෆ්ටන් එකෙන් ඒක තර්ක කරා. අංක 3 මැප් එක සහ ගේම් ප්ලේ එක. මේක තමයි ලොකුම චෝදනාව. ප්ලේන් එකකින් පැනලා පැරෂුට් එකක් ඕපන් කරලා බිමට බහින එකේ ඉඳන් මැප් එකේ තියෙන දේවල්, ඒ කියන්නේ ගංගා, ගෙවල්, පාලම්, ඒවා තියෙන විදිය, ලොබි එකේ කට්ටිය ඉන්න විදිය වගේ හැමදේම ෆ්‍රී ෆයර් එකෙන් ගෙඩි පිටින් කොපි කරලා කියලා ක්‍රැෆ්ටන් සමාගම උසාවියට ෆොටෝ සාක්ෂි එක්කම ඉදිරිපත් කරා. එයාලා කෙලින්ම කිව්වේ ගරීනා එක අපේ අයිඩියා එක හොරකම් කරලා කියලා. ඒකෙන් ලෝකෙ වටේම සල්ලි හම්බ කරනවා. ඒක නතර කරන්න කියලා. හැබැයි කතාව එතනින් ඉවර නැහැ. ක්‍රැෆ්ටන් සමාගම එදා උසාවියට කිව්වා Apple App Store එක සහ Google Play Store එක මේ හොර ගේම් එක එයාලා ස්ටෝර් වල තියාගෙන ඉන්නවා විතරක් නෙවෙයි. මිනිස්සු ෆ්‍රී ෆයර් එකට ටොප් අප් කරද්දී ඒ සල්ලි වලින් 30%ක කොමිස් එකක් Apple සහ Google සමාගම් දෙකම ගන්නවා කියලා. ඒ කියන්නේ හොර බඩුවක් විකුණලා එයාලත් ලාභ ලබනවා කියන එක තමයි එයා දුන්න චෝදනාව. එතකොටයි YouTube එකට නඩු දැම්මේ. ක්‍රැෆ්ටන් එකෙන් YouTube එකට කලින්ම ලියුමක් යවලා තියෙනවා ෆ්‍රී ෆයර් ගේම් ප්ලේ තියෙන වීඩියෝ ලක්ෂ ගණක් YouTube එකේ තියෙනවා. ඒවා අයින් කරන්න කියලා. හැබැයි YouTube එක ඒක ගණන් ගත්තේ නැහැ. ඒක නිසා ක්‍රැෆ්ටන් එකෙන් YouTube අයිති Googleටත් මේ නඩුවෙන්ම ගැහුවා. ක්‍රැෆ්ටන් එක ඉල්ලුවේ එකම එක දෙයයි. වහාම Apple සහ Google Store වලින් ෆ්‍රී ෆයර් ගේම් එක අයින් කරන්න කියලා. ඒ වගේම අපිට වෙච්ච පාඩුවට ඩොලර් බිලියන ගානක වන්දියක් ගෙවන්න කියලා. මේ නඩුව වැටුණ ගමන් ලෝකෙම හිටපු ෆ්‍රී ෆයර් ප්ලේයර්ස්ලා බය වුණා ගේම් එක බෑන් වෙයි කියලා. හරියටම ඒ කාලෙදිම ඉන්දියාවේ ආණ්ඩුවෙන් ෆ්‍රී ෆයර් ගේම් එක ඉන්දියාවේ බෑන් කරා. ඒක මේ නඩුව නිසාම නෙමෙයි. ඉන්දියාවේ ආරක්ෂක හේතු මත උනත් නඩුවත් එක්ක මේක ආපු නිසා හැමෝම හිතුවේ ෆ්‍රී ෆයර් එකේ අවසානයේ කිට්ටුයි කියලා. දැනටත් මේ ෆ්‍රී ෆයර් ගේම් එක දකින්න තිබුණට මේ නඩුවට මොකද උනේ? ඇමරිකාවේ උසාවි වල මේ වගේ කොපිරයිට් නඩු, ඒ කියන්නේ බුද්ධිමේ දේපල නඩු වලට යනවා කියන්නේ අවුරුදු ගාණක් ඇදෙන
ඩොලර් මිලියන ගණන් ලෝයස්ලට වියදම් කරන්න ඕන වැඩ. 2023 අවුරුද්ද වෙනකම් මේ නඩුව ඇදුණා. හැබැයි 2023 මුල් කාලෙදී එක පාරටම මේ නඩුව ගැන කිසිම සද්දයක් නැතුව ගියා. නිල නොලත් ආරංචි වලින් නම් එදා කිව්වේ ක්‍රැෆ්ටන් සහ ගරීනා කියන සමාගම් දෙකම තිරයේ පිටිපස්සේ ඉඳන් රහසිගත සාකච්ඡාවක් කරලා මේ ප්‍රශ්නය සල්ලි දීලා විසඳගත්තා කියලා. මොකද මේ නඩුව දිගටම ඇදුණා නම් කම්පැනි දෙකටම පාඩුයි. ඒ වගේම පෑන් එකක් පාවිච්චි කරන එක තමන්ගේම අයිතියක් කියලා උසාවියේ ඔප්පු කරන එක ක්‍රැෆ්ටන් එකට ලේසි වුණේ නැහැ. කොහොම හරි අන්තිමට Apple හරි Google හරි කිසිම කෙනෙක්ට වන්දියක් ගෙවන්න ඕනේ නැහැ. හැබැයි මේ නඩුව නිසා ලෝකෙම මොබයිල් ගේමින් කර්මාන්තේන එදා එකපාරක් හොඳටම හෙල්ලුණා. ඉතින් ඔන්න ඕක තමයි PUBG සහ Free Fire අතර ඇති වුණ ලෝකෙ ලොකුම ටෙක් කම්පැනි පව පැටලුණ අමුතුම නඩුවේ 100%ක් ඇත්ත කතාව. ඔයා හිතන විදියට Free Fire කියන්නේ ඇත්තටම PUBG එකේ කොපියක්ද? නැත්නම් ඒක වෙනමම ගේම් එකක්ද? ඔයා Free Fire ලවර් කෙනෙක් නම් ඔයාගේ අදහස පහලින් කමෙන්ට් කරන්න. අද කතාව සෙට් වුණා නම් වීඩියෝ එකට ලයික් එකක් දාලා දිගටම අපේ channel එකට එකතු වෙලා ඉන්න කියලා මතක් කරනවා. හැමෝටම ජය වේවා.